සමරණේ ඒ අභිමානවත් වූ අවස්ථාව අද මුලදාගල රාජකීය දරුවන් දෙසින් ලබා ගැනීමේ කෙමෙන් ඉතාමත් මනරම්ම අද මේ දරා සුසිපා නිවාසාන්ත ක්‍රීඩා උළෙල වෙනුවෙන් දර්ශනීය රථයක් නිර්මාණය කරමින් එදා අතියා දෙවන මේක කන්‍යාවන් පුරවලාගෙන ගිනිසෙලව ක්‍රීඩාංගණයට සැකස් කළ ආකාරය ඒ වර්ණවත් බවම එක්කරමින් ඉතාමත්ම මනරම්ම ක්‍රීඩාංගණයට ප්‍රවිෂ්ඨ වන අපූර්ව දර්ශනයයි මේ පැමිණ සිටින දහස් සංඛ්‍යාත පිරිස නරඹන්නේ. ඔබගේ දරුවන් විවිධ දක්ෂතාවලින් හිමි දරුවන් ක්‍රීඩා දක්ෂතා පමණක් නෙවෙයි සංස්කෘතික එවැගේම අධ්‍යාපනික එවැගේම සියලු අංගයන්ගෙන් පරිපූර්ණ දරුවන් රසක් අනාගත දරුවන් පුරවැසියන් රසක් ජයග්‍රහ දෙල්ල කිරීමේ අරමුණින් තමයි මෙවන් අත්දැකීමක් විද්‍යාලයන් ප්‍රමුඛ ආශාවේ මණ්ඩලය මේ සුවා දරුවන්ට 2025 ආරම්භයේම ලබා දී තිබෙනවා. මේ ලැබෙන ඡන්දය මේ තුළින් ලැබෙන අභිමානය ඔවුන්ට වසරක් පුරා තම අධ්‍යාපන කටයුතු සාර්ථකව කරන්නට ප්‍රයත්න වඩනටයි අප මේ මොහොතේදී විශ්වාස කරනවා. කෙමින් නගවන්නේ 2025-2026 වර්ෂයේ වෙනුවෙන් පාසලේ ක්‍රීඩා නායකයා සහ නායිකාව වෙද ගිනිසෙලව දැරීමේ අභිලාෂය උපලා පාසල් මල්ල ක්‍රීඩා තරගාවලිය 2023 නියෝජනය කරමින් වාසාව දහණින් පාර වැඩිපැනීමේ සුවලතාවය එවැගේම නියසයි පාසල් වොලිබෝල් තරගාවලිය සමස්ත ලංකා වොලිබෝල් තරග සහභාගීත්වය ලබා දෙමින් සහභාගී වන ක්‍රීඩකයා කේ.ඩී. රුචිර ලක්ෂාන් එවැගේම 2025-2026 වර්ෂයේ වෙනුවෙන් කවිෂා දෙවමිනි සහභාගී වෙනවා ක්‍රීඩා නායිකාව ලෙස 2022-2023 වර්ෂවල උපලා පාසල් මල්ල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරමින් වැඩිපැනීම එවැගේම උසසැලීමේ තරග එල්ල විසිකිරීම යගලිය දැමීම තරග වලින් මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි උපලාකට කීර්තියක් අත්කර දෙන්නට සමත් වූ ක්‍රීඩකයන් තේරිකාවක් ලෙසින් තමයි මේ වර්තමාන අවස්ථාව හිමි කරගෙන තිබෙන්නේ. ඔවුන් කෙමෙන් ගමන් කරන්නේ නිවාසීයන් ඔවුන්ගේ සහෝදර ක්‍රීඩා නායිකාවන් එක්කාසු කරගැනීමේ අධිකරණය යොදවයි. මේ තිස්ස නිවාසයේ ප්‍රථමයෙන්ම එක්වන්නට සූදානම් මේ ක්‍රීඩා නායකයන් හේෂාන් ගින්සර අය ඔහු අසල්වාසීන්ගේ පුංචි සටනේ දක්ෂම ක්‍රීඩකයා 2019 පවට පත්වයි. එවැගේම 2023 වසරේ රාජකපුර පීඩිස් පාසල රාජකීය විද්‍යාලය අතර පැවති තරගයේ හොඳම ප්‍රතිකරුවා වීම කොට්ටාස පාසල් කලාප පාසල් ක්‍රීඩා තරගවලින් ජවන තරගවලින් දක්ෂතා පෙන්වුම් ක්‍රීඩකෙක් ලෙසයි තිස්ස නිවාසයේ නියෝජනය කරන්නේ. තිස්ස නිවාසීය ක්‍රීඩා නායිකාව රශ්මි ප්‍රමෝද්‍යා 2022-2023 වර්ෂවල ආප උපලා පාසල් මල්ල ක්‍රීඩා නියෝජනය කරමින් මීටර් 104 තරගයේ තප්පර 4.49ක උපලා